හරි අයිබෝවන් අද බලමු අපි ඔයගොල්ලන්ගේ 2017 අවුරුද්දේ කොරියන් ලැන්ග්වේජ් O level පේපර් එක. සාමාන්‍ය පෙළ විභාගයට ආපු කොරියන් පේපර් එක තමයි මේ තියෙන්නේ 2017 අවුරුද්දේ. මේකේ ස්ක්‍රිප්ට් එක දන්නවා ඇතිනේ. පාර්ට්ස් තුනක් තියෙනවා A B C කියලා. එහෙනම් අපි පාර්ට් A වලින් පටන් ගමු. හරි. එතකොට පාර්ට් A වල පළවෙනි කොටස තියෙනවා මේ විදියට MCQ ප්‍රශ්න තියෙන 20ක්. අපි බලමු කොහොමද මේවට ආන්සර් ටික එන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. අල්මජන් තපල් කොල්ලා පින්කනේ බෝනොර සසය. ඒ කියන්නේ අල්මජන් කියන්නේ ගැළපෙන, තපල් තප් කියන්නේ පිළිතුර, කොල්ලා තෝරල, පින්කනේ හිස් තැනට, බෝනොරල් අංකය සසය ලියන්න. එතකොට දැන් මේ උත්තර හතරෙන් හරියකට ඉරි ගහන නෙමෙයි තියෙන්නේ. එහෙම ඉරි ගැහුවොත් මේක ලකුණු හම්බෙන එකක් නැහැ. ඒ හින්දා මතක ඇතුව අනිවාර්යයෙන්ම හරි උත්තරේ නම්බර් එක මේ ඉස්සරහා තියෙන බ්ලැන්ක් එකේ ලියන්න තමයි තියෙන්නේ. ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ බලමු. පළවෙනි එකේ තියෙනවා චෝ හිස්තනක් හංගුක් සරාම් මිම්නිද. චෝ කියනවා මම, චෝ කියනවා මම, හංගුක් කියන්නේ කොරියන්, සරාම් ඉම්නිදා කියන්නේ මිනිස්සෙක් වෙයි. මේ ග්‍රැමර් ඉගෙනගෙන නැතිනේ. ඉම්නිදා යේයෝ ඒවා. එතකොට චෝ ඉස්තනක් තියෙනවා හංගුක් සරම් මෙම්නිදා මම කොරියන් මිනිස්සෙකි. දැන් මේ වාක්‍ය සිංහල තේරුමක් තිබ්බට සිංහලෙන් මේක හරි කියලා හිතුනට කොරියන් වලින් මේ නිපාත නැත්තම් මේ වාක්‍ය සම්පූර්ණ නැහැ. එතකොට මේ උත්තර හතරේ තියෙන නිපාත පද හතරක්, ගන්නන් නිපාත දෙක තියෙනවා, ඊට පස්සේ එල්රල් නිපාත දෙක තියෙනවා. හරි. පළවෙනියටම බලන්න මෙන්න මේ අන් එකයි නන් එකයි. එතකොට මේ අන්නන් නිපාත දෙක දාන්නේ සාමාන්‍ය වාක්‍යක කර්තෘ පෙන්වන්න. කර්තෘ කියලා කියන්නේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ මේ වාක්‍ය ටාගට් වෙන්නේ වාක්‍ය කියවෙන්නේ කවුරු ගැනද? අන්න ඒ කෙනා තමයි ඒ වාක්‍ය කර්තෘ. අන්න ඒ වගේ ඒ නිපාත තමයි මේ කර්තෘ නිපාතය. අන් නන්. එතකොට මේ දෙක දාන්නේ මේ වචනයේ අන්තිමට හල් කිරීමක් තියෙනනම් අපි අන් කියන එක දානවා. වචනේ අන්තිමට හල් කිරීමක් නැතුව නිකන් ස්වරයක් නම් තියෙන මෙන්න මේ නන් කියන නිපාතය තමයි දාන්නේ. එතකොට මේ දෙකෙන් එකක් තමයි අනිවාර්යෙන් උත්තරයට එන්නේ. එතකොට දැන් මෙතන චෝ කියන එකනේ තියෙන්නේ. චෝ කියන එකේ අන්තිමට තියෙන ස්වර අක්ෂරයක්. හල් කිරීමක් නැහැ. ඒ හින්දා මෙන්න මේ අන් කියන එක ගන්න බෑ. ඒ හින්දා මේකට උත්තරේ අපි දානවා අන්නන් කියන එක. චොනන් හඟුක් සරාම් මිම්නිදා මම කොරියන් මිනිස්සෙකි. එතකොට මෙන්න මේ රල් නිපාතයයි රල් නිපාතයයි ගත්තට පස්සේ මේ දෙක දාන්නේ අපි වාක්‍යයේ කර්මය අඟවන්න. කර්මකාරක පදයට තමයි දාන්නේ. එතකොට කර්මය කියලා කියන්නේ සාමාන්‍ය වාක්‍යක ක්‍රියාවට භාජනය වෙන දේ. මොකක් හරි ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාවට අහු වෙන දේ තමයි කර්මය කියලා කියන්නේ. අන්නේ කර්මයට තමයි මෙන්න මේ රල් නිපාතයේ රල් නිපාතයේ දාන්නේ. ඒ ප්‍රශ්න අහුවේ යටදී අපි බලමු එතකොට. මොන මේ ප්‍රශ්නට ආන්සර් එක 3. හරි. දෙවෙනි ප්‍රශ්නේ ජොනන් සම්ගීතංගල් චුවාහේයෝ තෙන්ජාන්කිගේ හිස්තනක් චුවාහේයෝ ජොනන් සම්ගීතංගල් චුවාහේයෝ තෙන්ජන්චිගේ හිස්තනක් චුවාහේයෝ බලන්න. චොනන් කියන්නේ මේ චොනන් කියන එකට තේරුම් තියෙනවා මම, මට, මගේ. ඔය තුනම ගැලපෙනවා. තැනේ හැටියට ගලපලා ගන්න තමයි තියෙන්නේ. මම, මට, මගේ. ඔය තේරුම් තුනම එනවා. භාෂාවේ භාවිතා වෙන විදිය. චොනන් සම්ගීතං කියලා කියන්නේ කෑමක්. කොරියාවේ කෑම. සම්ගීතං කියන්නේ කෑමක්. චුවාහේයෝ කියන්නේ කැමති. එතකොට මම සම්ගීතං වලට කැමති. සම්ගීතං කියන කෑමට කැමති. තෙන්ජන්චිගේ මේ තෙන්ජන්චිගේ කියන්නේ කෑමක්. කොරියන් කෑමක්. තෙන්ජන්චිගේ ඉස්තනක් චුවාහේයෝ කැමති. හරිද? එතකොට පළවෙනි උත්තරේ තියෙනවා ඒ. මෙන්න මේක හෝඩි අක්ෂරයක් විදිහට ගත්තොත් අයි කියන ප්‍රොනවුන්ස් එක තමයි එන්නේ. හෝඩි අකුරක් විදිහට ගත්තොත් අයි කියන ප්‍රොනවුන්ස් එක එනවා. මේක ග්‍රැමර් එකක් විදිහට ආම ඒ කියන ප්‍රොනවුන්ස් එක තමයි එන්නේ. එතකොට මේ ඒ කියන දැන් මෙතන ග්‍රැමර් එකක් තමයි තියෙන්නේ. ග්‍රැමර් එකක් විදිහට. මොකද මේ අනිත් උත්තර ඔක්කොම ග්‍රැමර්. එතකොට මේක ග්‍රැමර් එකක් විදිහට ආවොත් ව්‍යාකරණයක් විදිහට ආවොත් ඒකේ ප්‍රොනවුන්ස් එක ඒ. එතකොට ඒකේ තේරුම
ගේ. සිංහලෙන් ගත්තම ගේ. මේක ගන්න මොකක් හරි දෙයක අයිතියක් ප්‍රකාශ කරද්දී. මොකක් හරි දෙයක අයිතියක් ප්‍රකාශ කරද්දී. තේරුම ගේ. දෙවෙනි එකේ තියෙන්නේ දෝ. දෝ කියන්නේ උත්. දෝ කියන්නේ උත්. තුන්වෙනි එකේ තියෙන්නේ හගෝ. හගෝ කියන්නේ සහ නැත්තම් සමග. තේරුම් දෙකයි සහ සමග. මේ ඒ කියන්නේ ට නැත්තම් එහි. ට එහි ස්ථාන නාමත් එක තමයි එන්නේ. එතකොට සමහර වෙලාවලට මේක මොකක් හරි ටයිම් එකක් පෙන්නද්දිත් ගන්නවා. කාලය සමගත් භාවිත වෙනවා. ස්ථාන සමග තමයි ගොඩක් භාවිත වෙන්නේ ස්ථාන නාමත් එක්ක. ස්ථාන නාමයක් එක්ක આવුත් ට නැත්තම් එහි කියන අදහස එන්නේ. එහෙම. එතකොට මේකට උත්තරේ දෙක. ජොනන සම්ගේතංගල් ජුවාහේයෝ තෙන්ජංගිගේදෝ ජුවාහේයෝ. මම සම්ගේතං වලට කැමති. තෙන්ජංජිගේ වලටත් කැමති. අන්න ඒව තමයි ඒකේ ආන්සර් එක. තුන්වෙනි එක චිංගුනන් හංගුකෝ හිස්තනක් කොම්බුහේයෝ. ආ, චිංගුනන් චිංගුනන් චිංගු කියලා කියන්නේ යාළුවාට. යාළුවා. හංගුකෝ කියන්නේ කොරියානු භාෂාව. කොරියන් ලැන්ග්වේජ් එක. හිස්තනක් කොම්බුහේයෝ. කොම්බු හදා කියන්නේ පාඩම් කරනවා. මෙහෙමයි මේක පාඩම් කරනවා කියලා කිව්වට සමහර තැන්වලට ඉගෙන ගන්නවා කියන තේරුමත් එනවා. ඉගෙන ගන්නවා කියන එකට වෙනම වචනකුත් තියෙනවා. හැබැයි කොම්බු හේයෝ මේ කොම්බු හදා කියන එක සමහර වෙලාවට ඉගෙන ගන්නවා කියන තේරුමත් ගන්න පුළුවන්. සමහර තැන්වලට මේක යූස් වෙන විදියත් එක්ක. දැන් මෙතන නම් ඉතින් සාමාන්‍ය විදියට පාඩම් කරනවා කියලා ගන්න පුළුවන්. හරිනේ. යාළුවා කොරියානු භාෂාව පාඩම් කරනවා. දැන් මෙතනටත් නිපාත පදයක් දාන්න තමයි තියෙන්නේ. බලන්න. පළවෙනි ප්‍රශ්නේ තිබ්බ නිපාත හතරමයි තියෙන්නේ. අන් නන් නිපාත දෙක කියලා දුන්නා. මොකටද දාන්නේ? වාක්‍යයේ කර්තෘට. මේ දාලා තියෙන්නේ චිංගුණන්. එතකොට ඒ දෙක කොහොමත් ගන්න බෑනේ. මෙතන වාක්‍යයේ කර්තෘ නෙමෙයි මේ කොරියානු භාෂාව කියන්නේ වාක්‍යයේ කර්තෘ නෙමෙයි. යාළුවා තමයි කර්තෘ. එතකොට ඒකට නන් කියන එක ඇවිල්ලා. මෙන්න මේ අල් රල් නිපාත දෙක ගන්නවා වාක්‍යයේ කර්මය අඟවන්න. කර්මකාරක පදයට තමයි එන්නේ. දැන් මෙතන හංගුකෝ කියන්නේ කොරියානු භාෂාව. දැන් මෙතනට අපි දන්නවා අනිවාර්යයෙන්ම ඉන්නේ L හරි RL හරි දෙකෙන් එකක්. එතකොට ඒක බලාගන්නේ වචනේ අන්තිමට හල් කිරීමක් නම් තියෙන අපි දාන්නේ මෙන්න මේ L කියන එක. එතකොට එහෙම හල් කිරීමක් නැතුව නිකන් ස්වරයක් නම් තියෙන අපි දාන්නේ මෙන්න මේ RL කියන එක. හරිනේ. එතකොට දැන් මෙතන හංගුකෝ කොරියානු භාෂාව අන්තිමට තියෙන්නේ ඕ කියන ස්වරය. ඒ හින්දා අපිට මේ දෙක ගන්න බෑ හතර තමයි උත්තරේ. හංගුකෝරල් කොම්බු හේයෝ කොරියානු භාෂාව පාඩම් කරනවා. ඔන්න බලන්න මේ පාඩම් කරනවා කියලා කියන්නේ ක්‍රියාපදයක්. එතකොට පාඩම් කරනවා කියන ක්‍රියාපදයට අහුවෙන්නේ මොකද්ද? පාඩම් කරනවා කියන ක්‍රියාපදයට භාජනය වෙන්නේ මෙන්න මේ හංගුකෝ කියන එක කොරියානු භාෂාව. යාළුවෝ පාඩම් කරනවා මොනවද පාඩම් කරන්නේ? කොරියානු භාෂාව. අන්නේ ක්‍රියාවට භාජනය වෙන දෙයට තමයි මෙන්න මේ අල්රල් නිපාත දෙක එන්නේ. දැන් තේරුණානේ? එතකොට පොඩි ට්‍රික් එකක් කියන්නම්. අ, සාමාන්‍ය මෙන්න මේ අල්රල් නිපාත දෙක එනවනම් වාක්‍ය අන්තිමට ක්‍රියාපදයක් තියෙන්න ඕන. අල් හරි රල් හරි එනවනම් ක්‍රියාවක් තියෙන්න ඕන වාක්‍යෙ. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒකට ආන්සර් එක 4. හතරවෙනි එක හංගු කම්සික් මශිස්සෝයෝ. හංගු කම්සික් මශිස්සෝයෝ. හරි. හංගුක් කියන්නේ කොරියන්, කම්සික් කියන්නේ ආහාර. කම්සික් කියන්නේ ආහාර. මශිස්සෝයෝ කියන්නේ රසයි. මශිස්සෝයෝ රසයි. කොරියන් කෑම රසයි. දැන් ඒකෙත් තියෙන්නේ නිපාත පද දාන්න. බලන්න. පළවෙනි එකේ තියෙනවා ඊ නිපාතය, දෙවෙනි එකේ තියෙනවා ගා නිපාතය. තුනේ තියෙනවා එල්, හතරේ තියෙනවා රෙල්. දැන් එල් රෙල් දෙක ඉගෙන ගත්තා. උඩ ඉගෙන ගත්තනේ. එතකොට ඊගා නිපාත දෙක. දැන් මේ අපි හොඳටම දන්නවා එල් රෙල් නිපාත දාන්න බෑ. මම උඩත් කියලා දුන්නා එල් රෙල් එනවනම් අනිවාර්යයෙන්ම මොකක් හරි ක්‍රියාවක් තියෙන්න ඕන අන්තිමට. දැන් මෙතන මශිස්සෝයෝ රසයි කියලා තියෙන්නේ. මොකක්ද ඒක? ඇජෙක්ටිව් එක ගන්න විශේෂණ පදයක්. එතකොට එම්සික් දැන් කෑම කනවා වගේ තිබ්බනම් මෙන්න මේ එල් රෙල් දෙක ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන ගන්න බෑ. මොකද ක්‍රියාවක් නැහැ. හරි. අපි දන්නවා දැන් ඊ හරි ගා හරි දෙකෙන් එකක් තමයි එන්නේ. කොහොමද මේ දෙක බලන්නේ? මේ වචනේ අන්තිමට හල් කිරීමක් නම් තියෙන අපි දානවා ඊ කියන නිපාතය. වචනේ අන්තිමට ස්වරයක් නම් හල් කිරීමක් නැතුව නිකන් ස්වරයක් නම් තියෙන අපි දානවා ගා කියන එක.
ගා කියන නිපාතය. එතකොට දැන් මෙතන අම්සික් කියන එකේ හල් කිරීමක් තියෙන්නේ. එතකොට අපි දාන්නේ ඊ කියන නිපාතය. හංගුක්කම්සිගි මශිස්සෝයෝ. දැන් මේ ඊගා කියන නිපාත දෙක දාන්නේ අපි වාක්‍ය උක්ත කරන්න. වාක්‍ය උක්ත කරන්න. හරිනේ. ඒක ලොකුවට හිතන්න එපා. මේ එල්රල් දෙක කොහොමත් ගන්න බෑනේ. එල්රල් දෙක ගන්න බෑ. මොකද එල්රල් දෙක ඉන්නේ වාක්‍යයේ කර්මපදයට. මෙතන කර්මයක් නැහැ. කර්මපදයක් පෙන්වන්න. ඒ හින්දා තමයි මෙතන ඊගා දෙකෙන් එකක් එන්නේ. වචනේ අන්තිමට හල් කිරීමක් තියෙන හින්දා අපි දානවා ඊ කියන එක. එතකොට උත්තරේ එක. හරි ඊළඟ ප්‍රශ්නේ ක යොංහා හිස්තැනක් ආජු සල්පොස්සෝයෝ. ක යොංහා ආජු සල්පොස්සෝයෝ. හරි. ක කියන්නේ ඒ. ක කියන්නේ ඒ. යොංහා කියන්නේ ෆිල්ම් එක. ඒ ෆිල්ම් එක ආජු කියන්නේ ගොඩක් සල්පොස්සෝයෝ. සල්පදා කියන්නේ දුකයි. සල්පොස්සෝයෝ වුණාම දුක වුණා. දුක හිතුණා. ඒ කියන්නේ ඒ ෆිල්ම් එක ගොඩක් දුක්බර වුණා. අර අතීත කාලෙන් තමයි තියෙන්නේ. සල්පදා තමයි වචනේ. සල්පොස්සෝයෝ ඒ ෆිල්ම් එක ගොඩක් දුක හිතුණා කියලා කියන්නේ. හරි. එතකොට දැන් මෙතනක් තියෙන අර වගේම නිපාත හතරක්. බලන්න. පළවෙනි එකේ තියෙනවා ගා, දෙවෙනි එකේ තියෙනවා එල්, තුනේ තියෙනවා රෙල්, හතරේ තියෙනවා ඊ. දැන් මේ දෙක තුන උත්තර දෙක අයින් කරන්න පුළුවන්. මොකද එල් රෙල් නිපාත දෙක ඉන්නේ වාක්‍යයේ කර්ම පදයට. ඒ කියන්නේ ක්‍රියාවට භාජනය වෙන දෙයට. දැන් මේ වාක්‍ය ක්‍රියාපදයක් තියෙයිද? ක්‍රියාපදයක් කියලා කියන්නේ අපි මොකක් හරි කරන ක්‍රියාවක්. දැන් මෙතන අන්තිමට තියෙන දුකයි. ඒකට ඒකත් අර විශේෂණයක්, ඇඩ්ජෙක්ටිව් එකක්. එතකොට වැල් දෙක ගන්න බෑනේ කොහොමද? කර්මකාරක නිපාතයක් එන්න විදියක් නැහැ. නිකමට හරි මෙතන ෆිල්ම් එකක් අපි බලනවා කියලා තිබ්බනම් එතන ක්‍රියාවක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට මේක දාන්න පුළුවන්. හරිනේ. ඒකට දෙක තුන රිජෙක්ට් කරලා දාන්න පුළුවන්. දැන් මෙතන ඊගා දෙකෙන් එකක් තමයි එන්නේ. එතකොට ඊගා කියන්නේ අපි දන්නවා උක්ත නිපාතේ වාක්‍යයක් උක්ත කරන්න තමයි ගන්නෙ. ඊගා දාන විදිය උඩ ප්‍රශ්නේ කියලා දුන්නා. වචනේ අන්තිමට හල් කිරීමක් තියෙනම් අපි දාන්නේ ඊ කියන එක. වචනේ අන්තිමට ස්වරයක් තියෙනම් අපි දාන්නේ ගා කියන එක. ඒතකොට මෙතන හල් කිරීමක් නැහැ. යොන්හුවා කියලානේ තියෙන්නේ. ඒකට ආන්සර් එක 1. ක යොන්හුවාගා ආජු සෙල්පොස්සෝයෝ. ඒ ෆිල්ම් එක ගොඩක් දුක්බර එකක් වුණා. එහෙමයි තියෙන්නේ. හයවෙනි ප්‍රශ්නේ අමල් ශීගා මාගල් හිස්තැනක් තියෙනවා. අමල් ශීගා මාගල් අමල් ශී අමල් කියලා කියනවා අමල්ට ශී කියලා කියන්නේ අපි මිස්ටර් මිසිස් එහෙම දාන්න අර සාමාන්‍යයෙන් පොඩ්ඩක් කරු කරලා කතා කරන දාන වචනයක්. අපි මහතා මහත්මිය අන්න ඒ වගේ කියද්දි තමයි ගන්න. අමල් මහතා මාගල් මාක් කියන සංගීතයට මියුසික් එකට මාගල් සංගීතයට ස්තනක් තියෙනවා. බලන්න මේ උත්තර හතරේ තියෙනවා පළවෙනි එකේ තියෙනවා තෙල්ජි අනායෝ මං කියන්නම් මේක හැදෙන විදිහේ ග්‍රැමටික හරිද? පළවෙනි එකේ තියෙනවා තෙල්ජි අනායෝ දෙකේ තියෙනවා තෙත්සම්නිදා තුනේ තියෙනවා තෙල්ගොයිස්සෝයෝ හතරේ තියෙනවා තෙදෝයෝ. හරි. මෙතන ඉගෙන ගන්න පොඩි කාරණා කිහිපයක්ම තියෙනවා. බලන්නකෝ. සෝරි. හරි. මෙහෙම බලන්න. තෙද්දා ඔන්නෝක තමයි වචනේ. දැන් මේ උත්තර හතරෙම තියෙන වචනේ තමයි ඔන්න ඔය තෙද්දා කියලා කියන්නේ. හරි. එතකොට මේක තියෙනවා අවිධිමත් සංයෝජන කියලා නීතියක්. බුල් කියුචික් එක. සාමාන්‍යයෙන් මේ වචනයකට මෙන්න මේ ත අකුර හල් වෙලා තියෙනම් වචනයක ත අකුර හල් වෙලා තියෙනම් ඊට පස්සේ මෙන්න මේ ආ ඕ මෙන්න මේ ස්වරත් එක්ක තියෙන ව්‍යාකරණ සම්බන්ධ වෙද්දී ල අකුර ආදේශ වෙනවා මේ ත අකුරට. තේරුණාද? තද්දා කියන වචනේ ආවට පස්සේ තද්දා නෙමෙයි ඕනම වචනයක මෙන්න මේ ද අකුර හල් වෙලා තියෙද්දි
ඊට පස්සේ ද අයින් කරලා ග්‍රැමර් ඇඩ් කරද්දි විතරයි. හරිද? ත අකුර හල් වෙලා තියෙනම් ග්‍රැමර් ඇඩ් කරද්දි ආ ඕ මෙන්න මේ ස්වර වලින් පටන් ගන්න ව්‍යාකරණ තියෙනම් මෙන්න මේ හල් වෙච්ච ද අකුර අයින් වෙලා ල අකුර ආදේශ වෙනවා. ල අකුර ආදේශ වෙනවා. එතකොට දැන් මෙතන පළවෙනි උත්තරේ බලන්න. තල්ජි අනායෝ. දැන් මේ ඕකට එකතු වෙලා තියෙන ග්‍රැමර් එක තමයි මේක. G ජීයන්තා කියන එක. ජීයන්තා කියන්නේ මොකක් හරි ක්‍රියාවක් කරන්නේ නැහැ කියන එක. එතකොට දැන් මෙතනට ල අකුර ආදේශ වෙන්න බෑ. මොකද අර මං කිව්ව ආ ඕ මේ තුනෙන් පටන් ගන්න ග්‍රැමර් එකක් නෙමෙයි එකතු වෙලා තියෙන්නේ නිකම්ම ග්‍රැමර් එකක්. එතකොට මෙතන තජ්ජි අනායෝ කියන එක තමයි හරියන්නේ. මෙතනට ග්‍රැමර් එක ඇඩ් වුණ විදිය වැරදි. මෙතනට ග්‍රැමර් එක ඇඩ් වුණ විදිය වැරදි. තජ්ජි අනායෝ කියලා තමයි මෙතනට එන්න ඕන. හරිනේ. දැන් දෙවෙනි එක හරි. තත්සම් නිදා. සම් නිදා කියන්නේ සාමාන්‍යයෙන් ගෞරවාන්විත විදියට වචනයක් පෙන්වද්දී. එතකොට තත්සම් නිදා. තද්දා කියන්නේ සවන් දෙනවා, අහනවා. තත්සම් නිදා කියන්නේ සවන් දෙනවා, අහනවා. එතකොට ඒක හරි. සම්නිදායක දන්නවනේ ඔයාලා ක්‍රම එක. දැන් දෙවෙනි එකේ තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි එකේ තියෙන මේ ක්‍රම එක. කෝ හරි. තුන්වෙනි එකේ තියෙන මෙන්න මේ ගෝයිත්තා කියන ක්‍රම එක. ගෝයිත්තා කියන්නේ මොකක් හරි ක්‍රියාවක් කරමින් ඉන්නවා. මොකක් හරි ක්‍රියාවක් මේ මොහොතේ කරමින් ඉන්නවා වර්තමාන කාලේ. එතකොට තෙල්ගෝ ඉස්සෝයෝ වුණාම වැරදි. තෙත්ගෝ ඉස්සෝයෝ කිව්වනම් හරි. හරි. තෙත්ගෝ ඉස්සෝයෝ කිව්වනම් හරි. සවන් දෙමින් ඉන්නවා, අහමින් ඉන්නවා. දැන් මේක බලන්න. මේකට එකතු වෙලා තියෙන මෙන්න මේ ඕයෝ කියන එක. මං කිව්වනේ උඩ ආ ඕ මේ ස්වර වලින් එකක් එකතු වෙලා තියෙන මේ වචනෙට මේ ස්වර වලින් මේ ස්වර සම්බන්ධ ව්‍යාකරණ එකතු වෙලා තියෙන මේ වචනෙට මේ ත කියන එකට ල අකුර ආදේශ වෙනවා. දැන් මෙතන තදෝයෝ කියලා තියෙන්නේ. එතකොට ඒක වැරදි. මේක ඇඩ් වෙනවා නම් ඕ කියන අකුර තියෙන හින්දා මෙතනට ල ආදේශ වෙනවා. එතකොට හරියට වචනේ හැදෙන්නේ මෙන්න මෙහෙම. sorry රෝයෝ මෙන්න මේ විදිහට තමයි මේ වචනේ හැදෙන්නේ. හරිනේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඒකේ ග්‍රැමර් සෙට් වෙන්නේ. හරිනේ. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. එතකොට ඒකට ගැළපෙන ආන්සර් එක දෙක. දැන් මේ තෙල්දා කියන වචනේ මෙහෙම ආවොත් අර මේ තෙල්දා කියන එකට තේරුම් තියෙන එක එක තේරුම් තියෙනවා. අර උස්සනවා ඔසවනවා කියද්දි ගන්න පුළුවන්. තව ගොඩක් තේරුම් තියෙනවා මේකට. දැන් මේ තත්සම් නිදා කියන එක තමයි ගැලපෙන්නේ. අමල් ශීගා මාගල් තත්සම් නිදා. අමල් මහතා සංගීතයට සවන් දෙනවා. හරිනේ. හත්වෙනි ප්‍රශ්නේ උරිචිප් ඉස්තනක් කොයන්ඊගා ඉස්සෝයෝ. උරිචිප් කොයන්ඊගා ඉස්සෝයෝ. හරි. උරි කියන්නේ අපි නැත්තම් අපේ. වාක්‍යයේ හැටියට තේරුම ගලපලා ගන්න. චිප් කියන්නේ නිවස. හරිනේ. අපේ නිවස හිස්තැනක් කොයන්ఈ ගායිස්සෝය. කොයන්ఈ කියන්නේ කවුද? කොයන් කියන්නේ පූසට. කොයන්ఈ කොයන්ఈ කියන්නේ පූසා. ගායිස්සෝයෝ ඉන්නවා. අපේ ගෙදර පූසෙක් ඉන්නවා. එතකොට මෙතනට ග්‍රැමර් එකක් තමයි එන්න ඕන. බලමු උත්තර හතර. හා පළවෙනි උත්තරේ තියන්නේ A කියන ග්‍රැමර් එක. මේක ගන්නවා අපි අයිතියක් අඟවද්දි. දැන් මෙතනට ඒක ගැලපෙන්නේ නැහනේ. තේරුම තමා ගේ. තේරුම ගේ ප්‍රොනවුන්ස් එක ඒ ගන්නේ අයිතියක් අඟවන්න මේ ග්‍රැමර් එක. හරි. ඒ කියන්නේ ට නැත්තම් එහි.
නැත්තම් එහි. ගොඩක් දුරට ස්ථාන නාමයක් යූස් වෙන්නේ. ටයිම් එක සම්බන්ධ දේවල් වලදීත් යූස් වෙනවා. ඒකත් ඔළුවේ තියාගන්න. තුනේ තියෙන්නේ ඒසෝ. ඒසෝ කියන්නේ සිට. සිට නැත්තම් දී කියන අදහස. සිට දී. හතරේ තියෙන්නේ ඒගේ. ඒගේ කියන්නේ හට. ඒගේ කියන්නේ හට. ප්‍රධාන තේරුම හට. සමහර වෙලාවට ගෙන් කියන අදහසත් එනවා. ගෙන් වෙතින් කියන අදහස එනවා. සමහර වෙලාවල් වලට විතරයි. හරිනේ ප්‍රධාන තේරුම හට. දැන් මේකට උත්තරේ එන්නේ දෙක. උරි චිබේ කොයන් ඊගා ඉස්සෝයෝ. අපේ නිවසේහි අපේ ගෙදර පූසෙක් ඉන්නවා. අන්න එහෙමයි වාක්‍ය හැදෙන්නේ. තේරුණානේ? 8 අජොස්සි මුල් යොසොත් හිස්තනක් ඒ ඔල්මායේයෝ. අජොස්සි මේ අජොස්සි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර මැදි වයසේ වගේ ඉන්න අංකල් කියන අදහස. කියන්නේ මාමා. ඒ කියන්නේ අර තමන්ගේ නෑදෑ වෙන මාමා නෙමෙයි. අර අපි සාමාන්‍ය ඕනම කෙනෙක්ට පොදුවේ කොමන් විදියට යූස් කරනවනේ අංකල් කියන වචනේ. අන්න ඒක තමයි මේ අජොස්සි. සාමාන්‍ය වයසක කෙනෙක්ට තමයි මේක යූස් කරන්නේ. අජොස්සි මුල් කියන්නේ වතුර. වතුර යොසොත්. යොසොත් කියන්නේ කීයද? 6. යොසොත් කියන්නේ 6. හිස්තැනක් ඒ ඔල්මායේයෝ. මේ කියන්නේ ග්‍රැමර් එකක්. ඒක ලොකුවට හිතන්න එපා. ඔල්මායේයෝ කියන්නේ කීයද? ඔල්මායේයෝ කීයද? හා මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ ඒකක වලින්. කොරියන් භාෂාවේ ඒකක තියෙනවා ගොඩක්. එක එක දේවල් ගණන් කරන්න අපි යූස් කරන්නේ එක එක ඒකක. දැන් මෙතන වතුර. වතුරනේ ගණන් කරන්නේ වතුර සම්බන්ධ දෙයක්. බලමු උත්තර 4. මියොන්. මියොන් කියන්නේ මිනිස්සු. මිනිස්සු ගණන් කරන තමයි මියොන් කියන එක ගන්නෙ. මෙතන ඒක ගන්න බෑ. පියොන්. පියොන් ගන්නේ බෝතල් ගණන් කරනවා. වතුර බෝතල් ගණන් කරන තමයි පියොන් කියන එක ගන්න. වීදුරු බෝතල්, වතුර බෝතල් මොනවා හරි බෝතල්. තුනේ තියෙන්නේ චං. චං කියන එක ගන්නේ කඩදාසි, මුද්දර වගේ දේවල් ගණන් කරන්න. කඩදාසි වලින් හදපු කඩදාසි සම්බන්ධ දේවල් ගණන් කරද්දී තමයි මෙන්න මේ චං කියන එක ගන්නෙ. හතරේ තියෙන්නේ ගොන්. ගොන් කියන එක ගන්නෙ පොත්පත් ගණන් කරන්න. පොත් ගණන් කරද්දී පොත්පත්. ඒකට මෙතනට ආන්සර් එක 2. අජොස්සී මුල් ජොසොත් පියොන්ගේ ඔල්මායේයෝ. අජොස්සී මුල් ජොසොත් පියොන්ගේ ඔල්මායේයෝ. එතකොට අංකල් වතුර බෝතල් 6ක් කීයද කියලා තමයි අහන්නේ. හරිනේ පැහැදිලිනේ. 9 වෙනි ප්‍රශ්නේ ඊ සාජිනන් උරි කජොක් සාජින් හිස්තැනක් තියෙනවා. ඊ කියන්නේ මේ සාජිනන් පින්තූරය මේ පින්තූරය උරි කියන්නේ අපි නැත්තම් අපේ. දැන් මෙතන අපේ කියන තේරුම ගැලපෙනවා. අපේ කජොක් සාජින් පවුල් ඡායාරූපය. එතකොට මෙතනට එන්න ඕන මොකද්ද කියලා දන්නවා. බලමු උත්තර. පළවෙනි එකේ තියෙනවා ඉස්සෝයෝ. තේරුම් දෙකයි. ඉන්නවා නැත්තම් තියෙනවා. කෙනෙක් නම් ඉන්නවා දෙයක් නම් තියෙනවා. ඉස්සෝයෝ. හරිනේ. දෙක ඔප්සෝයෝ. මේ ඔප්සෝයෝ කියන්නේ නැහැ. කෙනෙක් නම් නැහැ. මොකක් හරි දෙයක්වත් නැහැ තමයි. ඔප්සෝයෝ කිව්වම. එතකොට ඊයේයෝ ඒයෝ දෙක ගත්තම දන්නවා. අපි ග්‍රැමර් ඉගෙන ගත්ති ග්‍රැමර් පාඩම් ඉගෙන ගද්දි මුලින්ම ඉගෙන ගන්න ග්‍රැමර් තමයි මේ ඊයේයෝ ඊයේයෝ. එතකොට මේ දෙකේ තේරුම් ටික තමයි වෙයි, වෙමි, වෙනවා, ඔයි අන්න එහෙම. එතකොට ඊයේයෝ ඊයේයෝ දාන්නේ වචනේ අන්තිමට හල් කිරීමක් තියෙනවා නම් අපි දාන්නේ ඊයේයෝ කියන එක. වචනේ අන්තිමට සරයක් නම් තියෙන අපි දාන්නේ මෙන්න මේ ඊයේයෝ කියන එක. දැන් මෙතනට ඉස්සෝයෝ ඔප්සෝයෝ ගන්න බෑ. මේ පින්තූරේ අපේ පවුල් පින්තූරයක්. අපේ පවුල් පින්තූරයයි. මේ පින්තූරේ අපේ ෆැමිලි පික්චර් එකක් කියලානේ කියන්න ඕන. එතකොට මෙතනට උත්තරේ ගැලපෙන්නේ 3. ඊ සාජිනන් උරි කජුක් සාජිනියේයෝ. මේ පින්තූරේ අපේ පවුලේ ඡායාරූපයයි. ඊයේයෝ ගන්න බෑ මොකද මෙතන හල් කිරීමන්නේ තියෙන සාජින් කියන එකේ. එතකොට ආන්සර් එක 3. ඊළඟ ප්‍රශ්නේ උපුල්ශීගා තාවම්තරේ හංගුකේ හිස්තනක් තියෙනවා. උපුල්ශීගා තාවම්තරේ හංගුකේ හිස්තනක්. උපුල්ශීගා උපුල් මහතා තාම් කියන්නේ ඊළඟ නැත්තම් පහත. තාම් කියන එකට තේරුම් දෙකයි ඊළඟ නැත්තම් පහත. දැන් මෙතනට ගන්න පුළුවන් ඊළඟ කියන අදහස. තරේ කියන්නේ මාසයේ. තල් කියන්නේ මාසය. උපුල් මාතා ඊළඟ මාසයේ හංගුකේ කොරියාවට හිස්තැනක් තියෙනවා.
උත්තර හතරේ තියෙන එක වචනයකට ග්‍රැමර් හතරක් එකතු වෙලා. මොකද්ද තියෙන වචනේ? කදා. කදා කියන වචනේ කවුරුත් දන්නවා යනවා. එතකොට පළවෙනි එකේ තියෙන්නේ කගෝෂිපස්සෝයෝ. ආ මම ග්‍රැමර් ටික වෙනම කියලා දෙන්නම්. කගෝෂිපස්සෝයෝ කියන්නේ යන්න ආසාවෙන් හිටියා. කගෝෂිපස්සෝයෝ යන්න ආසාවක් තිබුණා. යන්න කැමැත්තක් තිබුණා. යන්න අවශ්‍යතාවයක් තිබුණා. අන්න එහෙම. කල්කොයෝ යන්නයි හිතන් ඉන්නේ. යන්න හිතාගෙන තමයි ඉන්නේ. කගෝ ඉස්සෝයෝ යමින් ඉන්නවා වර්තමාන කාලේ මේ මොහොතේ යමින් ඉන්නවා. කස්සෝයෝ ගියා අතීත කාල. ඔන්න බලන්න ග්‍රැමර් හතර. පළවෙනි එකේ තියෙන්නේ ගෝ ෂිප්තා. හරි. මෙන්න මේ ගෝෂිප්තා කියන එකට අතීත කාල ව්‍යාකරණ එකතු වෙලා අස්සෝයෝ ඔස්සෝයෝ හෙස්සෝයෝ එක. එතකොට ගෝෂිප්තා කියන්නේ ගෝෂිප්තා කියන එකට තේරුම් දෙක. මොකක් හරි ක්‍රියාවක් කිරීමට අවශ්‍යයි නැත්නම් ක්‍රියාවක් කිරීමට කැමති. අවශ්‍යයි කැමති. ওই තේරුම් දෙක තමයි තියෙන්නේ. එතකොට ඒකට අතීත කාලෙක තුනට පස්සේ කරන්න අවශ්‍යතාවයකින් හිටියා, කරන්න කැමැත්තෙන් හිටියා. අන්න එහෙම තේරුමක් තමයි එන්නේ. හරි. දෙවෙනි එකේ තියෙන ග්‍රැමර් එක තමයි ල් කොයේයෝ. කොයයෝ කියන එක. මෙන්න මේ කොයයෝ කියන එක එනවනම් ඒක අනිවාර්යයෙන්ම වාක්‍ය අනාගත කාලෙන් තමයි පෙන්වන්නේ. මොකක් හරි අනාගතයේ දෙයක් කරන්න ඉන්නවා. කරන්න හිතාගෙන ඉන්නවා. අනාගත කාලෙන් කරන්නයි ඉන්නේ. කරන්න හිතාගෙන තමයි ඉන්නේ. අන්න ඒ තේරුම තමයි මේ කොයයෝ කියන එකේ තියෙන්නේ. හරිද? අනාගත කාලය තමයි පෙන්වන්නේ. ඊළඟ එකේ තියෙනවා මෙන්න මේක. ගෝයිත්තා. මේක එන්නේ වර්තමාන කාලයට. present tense. එතකොට මොකක් හරි ක්‍රියාවක් මේ මොහොතේ කරමින් ඉන්නවා. හතරවෙනි එකේ තියෙන්නේ ඔත් හෙත් නැත්තම් අස්සෝයෝ ඔස්සෝයෝ හෙස්සෝයෝ. මේක ඇවිල්ලා past tense එක. ඒ කියන්නේ අතීත කාලය පෙන්වන ක්‍රමයක. මෙන්න මේ යටට අකුරු දෙක හල් වෙලා තියෙනවා කියලා මතක තියාගන්නකො අතීත කාලෙන් එනවනම්. එතකොට ලේසි. අස්සෝයෝ ඔස්සෝයෝ හෙස්සෝයෝ නැත්තම් අත්තොත් හෙත්. ඒක මතක තියාගන්න. ඔන්න ක්‍රම හතර. ඉතින් එතකොට කදා කියන්නේ යනවා කියන වචනේ දාකුර අයින් වෙලා තමයි මේ ග්‍රැමටික් එකතු වෙලා තියෙන්නේ. එතකොට මොකක්ද ඒකේ උත්තරේ? දෙක. මොකද ලබන මාසි කරන්න ඉන්න දෙයක් ගැනනේ කියන්නේ. එතකොට ඒක අතීත කාලයට තමයි යන්නේ. අනාගත කාලයට තමයි යන්නේ. 11 වෙනි ප්‍රශ්නේ. ඔමුනිගා පුවොක් හිස්තනක් क्वाजारल मंदरोयो. ඔමුනිගා. ඔමුනි කියන්නේ අම්මා. ඔමුනි කියන්නේ අම්මා. පුවොක් කියන්නේ කුස්සිය. පුවොක් කියන්නේ කුස්සිය. හිස්තනක් क्वाजारल मंदरोयो. क्वाජා කියන බිස්කට් වල නැත්තම් අර ඉස්නේ අපි කියන්නේ ස්වීට්ස් වර්ගන්නේ ඒවා. ක්වාජා බිස්කට් කියලා මතක තියාගන්න. ක්වාජාරල් මන්දරෝයෝ. මන්දරෝයෝ කියන්නේ හදනවා. අම්මා කුස්සියේ බිස්කට් හදනවා. එහෙම. එතකොට මේ ඒනන් ඒනන් කියලා කියන සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් හයිලයිට් කරලා පෙන්නන්න කාලයක් වගේ දෙයක් හයිලයිට් කරද්දි තමයි ගන්නෙ. ලොකුවට හිතන්න එපා මේ ඒනන් කියන එකේ ඒ කියන එකේ වෙනස. එතකොට ඒ කියන එකේ ස්වරූප දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථාන නාම වලට ඇවිල්ලා මොකක් හරි ස්ථානයකට නැත්නම් මොකක් හරි ස්ථානයක එහි කියන අදහස එනවා. ආයිමත් කාලය සම්බන්ධ දේවල් වලදී යොදා ගන්නවා. මේ ඒනන් කියන එක ඒනන් කියන එකත් මේකෙම කාලය සම්බන්ධ දේවල් වලදී ඇඩ් වෙනවා වගේම තමයි ඇඩ් වෙන්නේ. අර ගොඩක්ම හයිලයිට් කරලා ගන්න තමයි මේ ඒනන් කියන එක ගන්නෙ. ලොකුවට හිතන්න ඒවා පටලවා ගන්න එපා. තුන ඒසෝ කියන්නේ සිට. ඒසෝ කියන්නේ සිට. හතර තියෙන්නේ ඒ. ඒ කියන්නේ ග්‍රැමර් එකක් විදිහට ආවම මොකක් හරි දෙයක අයිතියක් ප්‍රකාශ කරනවා. තේරුම සිංහලෙන් ගත්තම ගේ. ඒකට මේකට උත්තරේ 3. ඔමුනිගා පුවොක්කේසෝ ක්වාජාරල් මන්දරෝයෝ. අම්මා කුස්සියේ සිට නැත්තම් අම්මා කුස්සියේ ඉඳන් බිස්කට් හදනවා. අන්න එහෙම. හරිනේ. මේ පේපරේ නම් ලේසි. ඊට පස්සේ 12 වෙනි එකේ තියෙනවා තොන්සෙඟි උන්දොන් ස්තනක් පල්ලේ හේයෝ. තොන්සෙඟි තොන්සෙන් කියන්නේ සහෝදරය අපි ගමු මෙහෙම.
සහෝදරය කියලා තොන්සෙන් කියන්නේ සහෝදරයා. නම් තොන්සෙන් කියන්නේ මල්ලි, යොතොන්සෙන් කියන්නේ මල්ලි, නම් තොන්සෙන් කියන්නේ මල්ලි, යොතොන්සෙන් කියන්නේ නංගි. එතකොට තොන්සෙන් සහෝදරය කියලා ගන්න. තොන්සෙන්යි උන්දොන් උන්දොන් ඉස්තනක් පල්ලේයෝ පල්ලේයෝ. එතකොට තොන්සෙන්යි උන්දොන් සහෝදරයා උන්දොන් කියන්නේ ක්‍රීඩා ඉස්තනක් පල්ලේයෝ. පල්ලේ හදා කියන්නේ අර රෙදි හොදනවට. පල්ලේ හදා කියන්නේ රෙදි සෝදනවට. හරි. පළවෙනි එකේ තියෙන්නේ හගෝ. එතකොට හගෝ කියන්නේ සාමාන්‍යයෙන් කරලා කියන අදහස. හගෝ කරලා කියන අදහස. දෙකේ තියෙන හජිමන් කරන නමුත් කරන නමුත්. හේසෝ කියන්නේ සාමාන්‍ය හේසෝ කියන්නේ කරලා. හේසෝ කියන්නේත් කරලා හගෝ කියන්නේත් කරලා. දෙකේ වෙනස කියලා දෙන්නම්. හතරේ කියන්නේ හනන්. හනන් කියන්නේ කරන. මෙතන උත්තර දෙකක් අයින් කරන්න පුළුවන්. හජිමන් කියන එකයි හනන් කියන එකයි අයින් කරන්න පුළුවන්. හරි. දැන් මේ ගෝ කියන ග්‍රැමර් එකයි ආසෝසෝ කියන ග්‍රැමර් එකයි මේ දෙක තමයි එකතු වෙලා තියෙන්නේ. මේ දෙකේ වෙනස කියලා දෙන්නම්. හරි. මෙහෙමයි. සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් කරලා තව දෙයක් කරද්දි මොකක් හරි පිළිවෙලකට අනුපිළිවෙලකට අනුව ගලපද්දි මේ දේ කරලා මේ දේ කරනවා. එහෙම කියද්දි අපි ගන්නෙ මෙන්න මේ ගෝ කියන එක. එතකොට මේ දෙපැත්තේ තියෙන දෙක අර ගැළපීමක් නැහැ. මේ ගෝ කියන එක එනවනම් දෙපැත්තේ තියෙන ක්‍රියාවන් දෙකේ කිසිම ගැළපීමක් නැහැ. එතකොට හගෝ කියන්නේ කරලා. සහෝදරයා ක්‍රීඩා කරලා රෙදි සෝදනවා. එතකොට දෙපැත්තේ තියෙන දෙක මොකද්ද? ක්‍රීඩා කිරීමයි රෙදි සේදීමයිනේ. දෙපැත්තේ තියෙන ක්‍රීඩා කිරීමයි රෙදි සේදීමයි. එතකොට ඒ දෙකේ ගැළපීමක් නැහැ. අන්නේ දෙපැත්තේ තියෙන ක්‍රියාවන් දෙක ගැළපීමක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ දෙකේ. අන්න ඒ වගේ වෙලාවට අපි දානවා ගෝ කියන ග්‍රැමර් එක. එතකොට මේ ආසෝසෝ හේසෝ ඇවිල්ලා කරලා කියන තේරුම එනවා නම් මේ දෙපැත්තේ තියෙන ක්‍රියාවන් දෙකේ සම්බන්ධයක් තියෙනවා. ගොඩක් ළඟ සම්බන්ධයක් තියෙනවා. හරිනේ. එතකොට දැන් ඒකට උදාහරණයක් ගත්තොත් මෙහෙම මම පොළට යනවා මොනවා හරි දෙයක් මිලදී ගන්නවා මිලදී අරගෙන ඒ දේ කනවා. එතකොට මම මිලදී ගන්න දේමනේ කන්නේ. අන්න එතකොට මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. ලොකුවට හිතන්න එපා මේවා. එතකොට මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන් ඒක. තොන්සෙඟි උන්දොන් අගෝ පල්ලේ හේයෝ. හරිනේ. සහෝදරයා ක්‍රීඩා කරලා රෙදි සෝදනවා. මෙතනට හේසෝ වෙන්න බැරි හේතුව තමා මේ දෙකේ සම්බන්ධයක් නැහැ. මේ දෙකේ සම්බන්ධයක් නැහැ. එතකොට මේක පිළිවෙලකට කරනවනේ. සාමාන්‍යයෙන් මෙහෙම. ක්‍රීඩා කරනවා රෙදි සෝදනවා. ක්‍රීඩා කරනවා රෙදි සෝදනවා. ක්‍රීඩා කරලා රෙදි සෝදනවා. එහෙම. ක්‍රීඩා කරලා ඊට පස්සේ තමයි රෙදි සෝදන්නේ. එතකොට හගෝ කියන එක තමයි මෙතනට ගැලපෙන්නේ. එතකොට ක්‍රීඩා කිරීමේ රෙදි සේදීමේ සම්බන්ධයක් නැහැ ක්‍රියාවන් දෙකක්. අන්න ඒ වගේ වෙලාවට අපි ගෝ කියන ක්‍රමයක දානවා කරලා කියන තේරුමත් එක්ක. මේක එනවනම් අනිවාර්යෙන්ම ඒකේ අර දෙපැත්තේ තියෙන දෙකේ සම්බන්ධයක් තියෙන්න ඕන. ක්‍රියාවන් දෙකේ සම්බන්ධයක් තියෙන්න ඕන. හරි. ඊළඟ එක මුලින්ම හිස්තැනක් තියෙනවා ඊට පස්සේ පීගා වායෝ කියලා තියෙනවා. පීගා වායෝ කියන්නේ වැස්ස එනවා වහිනවා. වැස්ස එනවා නැත්තම් වහිනවා. එච්චරයි. පළවෙනි උත්තරේ තියෙන්නේ අප්පේ. අප් කියන්නේ ඉස්සරහ. අක් කියන්නේ ඉස්සරහ. ඒතකොට අප්පේ කියන්නේ ඉස්සරහම තමයි. යොප්පේ. යොප් කියන්නේ පැත්ත. පැත්ත සයිඩ් එක. එතකොට පැත්තෙහි සයිඩ් එකෙහි. බක්කේ බක්කේ කියන්නේ එළියේ පිටත. එළියෙහි නැත්තම් පිටත. ත්‍රියේ කියන්නේ උඩ. ත්‍රියේ කියන්නේ උඩ. උත්තරේ බලන්න දෙයක් නැහැ 3. වක්කේ පීගා වායෝ. වක්කේ පීගා වායෝ කියන්නේ එළියේ වහිනවා එළියේ වැස්ස එනවා. එහෙම. හ්ම්. දැන් මේ බක්කේ කියන ග්‍රැමර් එකක් විදිහට આવොත් ඒකේ තව තේරුමක් තියෙනවා. ඒක ඒ වගේ ප්‍රශ්නයක් යටදී අහුවේ. බලමු අපි. 14 තියෙන්නේ මෙහෙම. තාරිගා අප්පායෝ තෙක්සිරල් හිස්තැනක් තියෙනවා. තාරි කියන එකට තේරුම් තියෙනවා දෙකක්. තාරි පාලමටත් කියනවා කකුලටත් කියනවා. එතකොට මෙතන අප්පායෝ කියලා තියෙන්නේ රිදෙනවා. එතකොට කකුල කියන තේරුම තමයි ගන්න වෙන්නේ.
තරිග අප්පායෝ කකුල රිදෙනවා. ටැක්සිරල් ටැක්සි එකකට හිස්තැනක් තියෙනවා. හරි. දැන් මේ උත්තර හතර ගත්තම එකම වචනයකට තදා කියන වචනෙට ග්‍රැමර් එකතු වෙලා තියෙනවා. බලන්න පළවෙනි එක. තගෝ ඉස්සොස්සෝයෝ. තගෝ ඉස්සොස්සෝයෝ. තදා කියන්නේ නගිනවා. වාහනයකට නගිනවා. බයිසිකලයකට වගේ ආවොත් චජොන්ගෝරල් තදා කියලා ආවොත් බයිසිකලේ පදිනවා. හරිද? වාහනයකට ආවොත් නගිනවා. තගෝ ඉස්සොස්සෝයෝ නගිමින් හිටියා. ගෝයිත්තා කියන ග්‍රැමර් එක අතීත කාලෙට යවලා. නගිමින් හිටියා. අන්න එහෙම. දෙකේ තියෙන්නේ තල්කායෝ. උල්කායෝ කියන ක්‍රමයක් ගන්න අපි යෝජනාවක් කරද්දි. යෝජනාවක් කරද්දි කරමුද කරන්නම්ද මම සම්බන්ධ දෙයක් නම් කරන්නම්ද කරන්නද එහෙම අපි ඒ කියන්නේ බහුවචන තියෙනවා නම් කරමුද එහෙම යෝජනාවක් කරදි තමයි ගන්නෙ. තත්සම් නිදා නැග්ගා. තත්සම් නිදා නැග්ගා. තජියනායෝ නගින්නේ නැහැ. තජියනායෝ නගින්නේ නැහැ. ඒකට ගැලපෙන්නේ උත්තරේ දෙක. කකුල රිදෙනවා ටැක්සි එකට නගිමුද? හ්ම්. කකුල රිදෙනවා ටැක්සි එකට නගිමුද? අන්න එහෙමයි ඉන්නේ. මොකක්ද එකතු වෙච්ච ග්‍රැමර් ටික? බලන්න. ගෝ ඉස්සෝයෝ දන්නවා කලින් කියලා දුන්නනේ. මොකක් හරි දෙයක් කරමින් ඉන්නවා. ඊළඟ එක ඉල්කායෝ. මේ ඉල්කායෝ කියන එක එනවනම් අනිවාර්යෙන් ප්‍රශ්නාර්ථයක් එනවා. ප්‍රශ්නාර්ථ ලකුණ අනිවාර්යෙන්ම ඕන. ඉල්කායෝ එනවනම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඉල්කායෝ කියනවනම් ප්‍රශ්නයක් අහන්නේ. එතකොට සම්නිදා දන්නවනේ. ඒක ලියන්න ඕනෙත් නෑ. සම්නිදා උම්නිදා දන්නවනේ. මොකක් හරි වචනේ වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෞරවාන්විත විදිහට. ඒක ලිඛිත ස්වරූපයට හරවදී තමයි ගන්නෙ. ඊළඟ එකේ තියෙන්නේ ජී අන්තා කියන ග්‍රැමර් එක. ජී අන්තා කියන්නේ නෙගටිව් ෆෝම් එක. මොකක් හරි දෙයක් කරන්නේ නැහැ. හරිනේ. එතකොට මෙන්න වචනේ බලන්න ඔකේ තියෙන තදා. තදා කියන එකට තේරුම් දෙකක් තියෙනවා. වාහනයකට නම් නගිනවා. හරිද? වාහනයකට නම් නගිනවා. බයිසිකලයක් නම් පදිනවා. බයිසිකලයක් සම්බන්ධව આવොත් පදිනවා. හරිනේ. ඒක ඔළුවේ තියාගන්න. එතකොට ආන්සර් එක දෙක. 15 වෙනි ප්‍රශ්නේ කියන්නේ ඔජේ කොංහන් ඒසෝ හංගු කාසුරල් හිස්තනක් තියෙනවා. ඔජේ කියන්නේ ඊයේ. ඔජේ කියන්නේ ඊයේ කොංහන් ඒසෝ. කොංහන් කියලා කියන්නේ අපි එයාපෝට් එකට. ගුවන් තොටුපොළ. කොංහන් ගුවන් තොටුපොළ. ඒසෝ කියන්නේ සිට. ඊයේ ගුවන් තොටුපොළේ සිට නැත්තම් ගුවන් තොටුපොළේදී හංගුක් කියන්නේ කොරියන් කාසුරල් ගායකයෙක් වුව රල් කියන එක දාලා මේ ගායකයා කියන වචනේ මොකක් හරි ක්‍රියාවකට භාජනය කරනවා. බලමු මොකද්ද ක්‍රියාව කියලා. ඊයේ ගුවන්තොටුපළේදී කොරියන් ගායකයෙක්ව නැත්නම් ගායකයාව එකේ තියෙනවා මන්නායා හේයෝ ග්‍රැමර් ටික පස්සේ කියලා දෙන්නම්. වචනේ තමයි මන්නාදා මීට් වෙනවා හමු වෙනවා කියන එක. මන්නායා හේයෝ හමු විය යුතුයි. හමු විය යුතුයි. ගන්න බෑනේ. ඊයේ ගායකයෙක් එයාපෝට් එකේදී හමු විය යුතුයි. ගැලපෙන්නේ මන්නස්සෝයෝ. මේ මන්නාදා කියන වචනේ past tense එකෙන් දීලා තියෙන මන්නස්සෝයෝ කියලා අතීත කාලේ. එතකොට හමු වුණා කියන තේරුම තමයි එන්නේ. ඒකට ආන්සර් එක දෙක. තුනේ තියෙනවා මන්නල් කොයයෝ. අනාගත කාලෙන් මොකක් හරි දෙයක් කරන්න හිතන් ඉන්නවා කියන තමයි ඉල් කොයයෝ කියන ක්‍රමයක දාන්නේ. එතකොට මන්නල් කොයයෝ හමු වෙන්නයි ඉන්නේ. හමු වෙන්නයි ඉන්නේ. ඒක ගන්න බෑ. හේතුව මේ ඔජේ කියන වචනේ තියෙනවා. මෙන්න පොයින්ට් එක. ඔජේ. ඔජේ කියන්නේ ඊයේ. අනිවාර්යෙන් අතීත කාලේ වෙච්ච දෙයක්. එක මන්නල් කායෝ හමු වෙමුද හමු වෙන්නම්ද යෝජනාවක් කරා. එක් ගන්නත් බෑනේ කොහොමත්. උත්තරේ දෙක. ආන්සර් එක දෙක. බලන්න ග්‍රැමර් ටික.
යා හදා ග්‍රැම එක. මේ යා හදා කියන එක આવොත් අනිවාර්යෙන්ම මොකක් හරි ක්‍රියාවක් කළ යුතුයි කියන අදහස තමයි එන්නේ. යා කියන එක આવොත් කළ යුතුයි කියන අදහස තමයි එන්නේ. දෙවෙනි එකේ තියෙන එක දන්නවනේ. කලිනුත් කියලා දුන්නා. අත්තොත් අතීත කාලයේ past tense. තුනේ තියෙන්නේ උල්කොයෝ කියන එක. උල්කොයෝ කියන අනාගත කාල ක්‍රම එකක් මොකක් හරි දෙයක් කරන්නයි ඉන්නේ. අනාගත කාලේ මොකක් හරි දෙයක් කරන්නයි ඉන්නේ කියන තේරුම තමයි උල්කොයෝ කියන එකේ තියෙන්නේ. ඊළඟ එකේ තියෙන්නේ උල්කායෝ. උල්කායෝ කියන්නේ යෝජනාවක් කරද්දී ගන්න ව්‍යාකරණය. කරමුද, කරන්නම්ද, කරන්නද අන්න ඒවා. යෝජනාත්මක ප්‍රශ්න කිරීම වලදී ගන්නේ ප්‍රශ්නාර්ථයක් එන්න ඕන ඕක එනවා නම් අනිවාර්යෙන්ම. ඔන්න ග්‍රැමර් 4 මෙන්න වචනේ. ඔන්න වචනේ මන්නාද. මෙන්න වචනේ මන්නාද හමු වෙනවා. මේ වචනෙට තමයි මේ ග්‍රැමර් 4 එකතු වෙලා තියෙන්නේ මේ. ලේසි. හරිනේ. හරි. 16 වෙනි ප්‍රශ්නේ ප්යොන්ජීරල් හිස්තනක් පොනෙල් කොයයෝ. ආ ප්යොන්ජි කියලා කියන්නේ ලියුම. ප්යොන්ජි කියන්නේ ලියුම. හිස්තනක් තියෙන පොනෙල් කොයයෝ. පොනේදා කියන්නේ යවනවා. දැන් පොනේදා කියන්නේ යවනවා. එල් කොයෝ කියන එක ඇවිල්ලා තිනවා යවන්නයි ඉන්නේ. අනාගත කාලේ මොකක් හරි දෙයක් අපි කරන්න ඉන්න දෙයක් ගැන කියදී තමයි මේ එල් කොයෝ කියන එක දාන්නේ. ප්යොන්ජිරල් පොනෙල් කොයෝ කියන්නේ ලියුමක් යවන්නයි ඉන්නේ. පොනේදා කියන්නේ යවනවා. හරි. පළවෙනි එකේ තියෙන්නේ සෝ දෙවෙනි එකේ තියෙන්නේ සජිමාන් තුනේ තියෙන්නේ සොත් ගෝ හතරේ තියෙන්නේ සර්ම්යොන්සෝ මුලින්ම මේකෙදි වචනේ කියලා දෙන්නම් මෙන්න වචනේ සදා මේ වචනේ තේරුම් තියෙනවා මෙහෙම මුලින්ම ගන්න ලියනවා කියන තේරුම සදා කියන වචනෙට තේරුම් තියෙනවා කිහිපයක්ම පළවෙනි තේරුම තමයි ලියනවා හරිද ලියනවා දෙවෙනි තේරුම තමයි භාවිතා කරනවා මොකක් හරි දෙයක් යූස් කරනවා භාවිතා කරනවා ආයෙමත් මොකක් හරි දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇස් කණ්ණාඩි, තොප්පි ඒ වගේ දේවල් පළඳිනවා කියද්දි ගන්නත් පුළුවන්. ඇස් කණ්ණාඩි, තොප්පි එතකොට අර බෙල්ලට අපි දාන ස්කාර්ෆ් එක අන්න ඒ වගේ දේවල් පළඳිනකොට සදා කියන එක ගන්න පුළුවන්. සදා. එතකොට ඒ තේරුම් තුන තමයි තියෙන්නේ. ලියනවා, පළඳිනවා, භාවිතා කරනවා. හරිනේ. භාවිතා කරනවා, ලියනවා, පළඳිනවා. එතකොට දැන් මෙතනට ලියුමක් කියන එක තියෙන හින්දා අපිට මෙතන මේ වචනේ තේරුම ලියනවා කියලා තමයි ගන්න වෙන්නේ. ලියුමක් නම් ලියනවා. හරිනේ. ආයි මොකක් හරි දෙයක් නම් භාවිතා කරනවා. අර වගේ දෙයක් නම් පළඳිනවා. කැප් එකක්, ඇස් කණ්ණාඩියක් වගේ නම් පළඳිනවා. දැන් පළවෙනි එකේ සදා කියන එකට ආසෝ ඕසෝ එකතු වෙලා තියෙන්නේ. එතකොට සෝසෝ වෙලා තියෙනවා. ඒක දන්නවනේ ග්‍රැමර් එකතු වෙන විදිය. එතකොට ආසෝ ඕසෝ කියන ග්‍රැමර් එකේ තේරුම මොකක් හරි ක්‍රියාවක් කරලා විශේෂණයකට આવත් නම් නිකන් අර දැන් මෙතන නිසා කියන තේරුමක් තියෙනවා. හරිද? ආසෝසෝ හේසෝ එකේ අර මොකක් හරි දෙයකට හේතුවක් ප්‍රකාශ කරද්දී නිසා කියන තේරුමත් එක්ක එනවා. දැන් මෙතන කරලා කියන අදහස් තමයි එන්නේ. ක්‍රියාවක්නේ. හරි. දෙකේ තියෙන සජිමාන්. ජිමාන් කියන්නේ නමුත්. ලියන නමුත්. එතකොට මේක ලියලා. මේක ලියන නමුත්. එතකොට සොත්ගෝ. ආ මේකට මේ ග්‍රැමර් සම්බන්ධය වැරදි. මේ ගෝ කියන එකට මේ අතීත කාලේ මෙහෙම දාලා සොත්ගෝ එහෙම වැරදි. එහෙම එකක් එන්නේ නැහැ. හින්දා ඒක අයින් කරලම දාන්න පුළුවන්. දෙකේ තියෙන මියොන්සෝ. සර්ම් මියොන්සෝ. ලියන ගමන් ලියමින්. එතකොට මේකට ගැළපෙන උත්තරේ තමයි එක ප්යොන්ජිරල් සෝසෝ බොනිල් කොයෝ. ලියුමක් ලියලා යවන්නයි ඉන්නේ. ලියුමක් ලියලා යවන්න තමයි හිතන් ඉන්නේ. බලන්න මේකට එකතු වෙච්ච ග්‍රැමර්. ආසෝ ඕසෝ. ආසෝ ඕසෝ හේසෝ. මේ ග්‍රැමර් එකට තේරුම් දෙකක් තියෙනවා. ස්වරූප දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කරලා පළවෙනි කරලා නැත්තම් මොකක් හරි දෙයකට හේතුවක් ප්‍රකාශ කරද්දි ගන්නවා. ඒ කියන්නේ නිසා කියන තේරුමත් එනවා. හරිනේ. දැන් මෙතනට කරලා කියන තේරුම තමයි. ඊළඟ එක ජිමන්.
ජිමන් කියන්නේ නමුත්. ජිමන් කියන්නේ නමුත්. අරක ගෝ. තුන්වෙනි එකේ තියෙන්නේ ගෝ. ගෝ කියන්නේ කරලා නැත්තම් අතර. ඒකටත් තේරුම් දෙකයි. කරලා අතර. ඊළඟට යොන්සෝ නැත්තම් යොන්සෝ. යොන්සෝ යොන්සෝ කියන්නේ කරන ගමන් කරමින්. මේකේ තියෙන පොයින්ට් එක තමයි මේ යොන්සෝ කියන ක්‍රමය කියනවා නම් ක්‍රියාවන් දෙකක් එකවර සිද්ධ වෙනවා. එකම වෙලාවේ ක්‍රියාවන් දෙකක් සිද්ධ වෙනවා. තේරුම තමයි කරමින් නැත්තම් කරන ගමන්. හරිනේ. හරි. එතකොට ආන්සර් එක ග්‍රැමර් තේරෙන්නේ නැති කියලා හිතනවා. 17 වෙනි එක 수업 시간에 김치를 이스타낙 반복을 배웠어요. 수업 시간에 김치를 이스타낙 반복을 배웠어요. ඒ කියන්නේ මොකද්ද? සුවප් කියන්නේ පාඨමාලා. මේ සුවප් කියන එකට තේරුම් ගොඩක් තියෙනවා. පාඨමාලාව, පන්තිය, දේශනය. පාඨමාලාව, පන්තිය, දේශනය. දැන් මෙතන පාඨමාලාව කියලා ගන්නකො. ශිගණේ කියන්නේ වෙලාවෙහි. එතකොට පාඨමාලා වෙලාවෙහි කිම්චීර කිම්චි කියන්නේ කෑමක්. කොරියාවේ ජාතික ආහාරය වගේ තමයි. කිම්චි. කිම්චීරල් හිස්තනක් පම්පොපල් පම්පොප් කියන්නේ ක්‍රමය ආකාරය මෙතඩ් එක. ක්‍රමය ආකාරය මෙතඩ් එක. ක්‍රමය පෙවස්සොයෝ කියන්නේ ඉගෙන ගත්තා. පෙවුදා කියන්නේ ඉගෙන ගන්නවා. පෙවස්සොයෝ කියන්නේ ඉගෙන ගත්තා. පාඨමාලා වෙලාවේදී පාඨමාලාව තියෙන වෙලාවේදී කිම්චි හිස්තනක් ආකාරය ක්‍රමය ඉගෙන ගත්තා. හරිනේ. උත්තර හතර තියෙනවා. එක වචනයකට ග්‍රැමර් හතරක් එකතු වෙලා. මන්දල් මියොන්සෝ මන්දල් මියොන්සෝ. එතකොට මන්දල්දා තමයි වචනේ. මම ලියලා පෙන්නන්නම්. මන්දල්දා මෙන්න වචනේ. මන්දල්දා කියන්නේ හදනවා. මන්දල්දා හදනවා. දැන් ඕකේ පළවෙනි එක එකතු වෙච්ච ක්‍රමය එක තමයි මම අර කියලා දුන්නේ මියොන්සෝ කියන එක. හරි. මම කියවනේ මේක එනවනම් අනිවාර්යයෙන්ම ක්‍රියාවන් දෙකක් එකවර සිද්ධ වෙනවා. තේරුම කරමින් කරන ගම. එහෙම. දෙවෙනි එකේ තියෙන්නේ හරි බලන්න. එතකොට මන්දල් මියොන්සෝ කියන්නේ හදමින් හදන ගමක්. හදමින් නැත්තම් හදන ගමක්. දෙවෙනි එකේ තියෙන්නේ මන්දනන්. ආ බලන්න. ඒකට එකතු වෙච්ච ක්‍රමය එක තමයි නන් කියන එක. නන් කියන එක දැම්මට පස්සේ න කියන අදහස තමයි එන්නේ. මොකක් හරි ක්‍රියාවක් කරන ක්‍රියාපදයක් කර ක්‍රියා විශේෂණයක් විදිහට දක්වද්දි තමයි ගන්නෙ. මොකක් හරි දෙයක් කරන. හරිනේ. දැන් මන්දල්දා කියන වචනෙට මෙන්න මේ නන් කියන එක එකතු වෙද්දි අර ල අකුර අයින් වෙනවා. ඒකත් මතක තියාගන්න. එතකොට මන්දනන් කියලා තමයි හැදෙන්නේ. මන්දල්දා කියන වචනෙට නන් කියන ග්‍රැමර් එක එකතු වෙද්දි අර මන්දල්දා කියන එකේ ල් අකුර අයින් වෙලා යනවා. එතකොට මන්දනන් කියන්නේ හදන හදන. ඊළඟ වචනේ මන්දල්ගෝ. ගෝ ග්‍රැමර් එක කලින් කියලා දුන්නා. අතර නැත්තම් කරලා කරලා නැත්තම් අතර මන්දල්ගෝ කියන්නේ එතකොට හදලා මන්දල්ගෝ කියන්නේ හදලා අරගෙන තියෙන්නේ මන්දරෝසෝ ඒකත් අර ආසෝසෝ එකමයි අර ගෝ එකට සමානයි තේරුම් දෙකම හැබැයි ග්‍රැමර් දෙක වෙනස් කලින් වෙනස කියලා දුන්නනේ හදලා මන්දරෝසෝ කියන්නේ හදලා එතකොට ඒ ග්‍රැමර් ලියන්න ඕනේ නැහැ ඒවා කලින් කියලා දුන්නනේ ඔන්න අලුත් ග්‍රැමර් දෙක මියොන්සෝ එකයි නන් එකයි වචනේ මන්දල්ද හදනවා එතකොට මේකට ගැලපෙන උත්තරේ තමයි දෙක සුවප්ෂිගනයේ කිම්චිරල් මන්දනන් පම්පපල් පෙවස්සෝයෝ. පාඨමාලා වෙලාවේදී කිම්චි හදන ආකාරය ඉගෙන ගත්තා. කිම්චි හදන මෙතඩ් එක ඉගෙන ගත්තා. ක්‍රමය ඉගෙන ගත්තා. අන්න එහෙම. හරි. 18 වෙනි ප්‍රශ්නේ චොනන් කන් කබං හනා ඉස්තනක් ඔප්සෝයෝ. හරි. චොනන් කියන්නේ මම මට මගේ තේරුම් තුනයි වාක්‍ය හැටියට ගලපලා ගන්න තමයි තියෙන්නේ. චොනන් මම නැත්තම් මට මගේ. කන් කියන්නේ ලොකු ලොකු කබන් කියන්නේ බෑග් එකක් හනා කියන්නේ එකක් එතකොට කබන් හනා කියන්නේ බෑග් එකක් දැන් මෙතන මගේ කියන තේරුම නෙන්නේ දැක්කනේ වචනේ පිටිපස්සේ තියෙන
වාක්‍යයේ ස්වරූපයත් එක්ක තමයි මේකේ තේරුම තීරණය වෙන්නේ. මගේ ලොකු බෑග් කියන්නේ මට කියන තේරුම එන්නේ මට ලොකු බෑග් එකක් ඔප්සෝය කියන්නේ නැහැ. ඔප්සෝයෝ නැහැ. එතකොට මෙතන ග්‍රැමර් හතරක් තියෙනවා. පළවෙනි එකේ තියෙන්නේ පෝදා. පෝදා කියන ග්‍රැමර් එක ගන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් කම්පෙයා කරද්දි. දේවල් දෙකක් කම්පෙයා කරද්දි. ඒ කියන්නේ මේකට වඩා මේක මෙහෙමයි. තේරුම වඩා. පෝදා කියන එකේ තේරුම වඩා. ග්‍රැමර් එකක් විදියට આવොත් තේරුම වඩා. වචනයක් විදියට આવොත් තේරුම. ක්‍රියාපදයක් විදියට આવොත් බලනවා. දැන් මෙතන ග්‍රැමර් එකක් විදියට තමයි එන්නේ. මොකද අනිත් ඒවාත් තියෙන්නේ ග්‍රැමර් ව්‍යාකරණ. එතකොට පෝදා කියන්නේ වඩා. මේ පෝදා කියන එක ගන්නේ දේවල් දෙකක් කම්පෙයා කරද්දි. මොකක් හරි සාධකයක් පදනම් කරගෙන මොකක් හරි දේවල් දෙකක් කම්පෙයා කරනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි පෝදා කියන එක ගන්නෙ. ඒක ගන්න බෑ. වඩා කියන තේරුම ගැලපෙන්නේ නැහැ. දෙක බක්කේ. බක්කේ කියන්නේ හැර. හැර මේ බක්කේ කියන වචනෙට තව තේරුමක් උඩ කියලා දුන්නා එළියේ. බක්කේ කියන එක ආවොත් එළියේ වචනයක් විදිහට આવොත් එළිය පිටත ග්‍රැමර් එකක් විදිහට આવොත් හැර. ග්‍රැමර් එකක් විදිහට આવොත් හැර. ග්‍රැමර් එකක් විදිහට බක්කේ ආවොත් අනිවාර්යයෙන්ම වචනේ අන්තිමේ මෙන්න මේ ඔප්සෝයෝ කියන වචනේ එනවා. ඔප්සෝයෝ කියන්නේ නැත යන අර්ථය නෙගටිව් ෆෝම් එක එනවා බක්කේ කියන එක આવොත්. හරිනේ. තුනේ තියෙන හගෝ. හගෝ කියන එක ග්‍රැමර් එකක් විදිහට આવොත් සහ නැත්තම් සමග සහ සමග ඒනන් කියන එක දාන්නේ අපි සාමාන්‍යයෙන් කාලය සම්බන්ධ වචන වලට මොකක් හරි හයිලයිට් කරලා පෙන්නද්දි. හයිලයිට් කරලා පෙන්නද්දි තමයි ගන්නේ. ලොකුවට හිතන්න එපා ඒක නම්. එතකොට බක්කේ තමයි උත්තරේ. බක්කේ ඔප්සෝයෝ බැඳි වචනයක් විදිහට මතක තියාගන්න බක්කේ ඔප්සෝයෝ. බක්කේ කියන එක ග්‍රැමර් එකක් විදිහට ආවනම් අනිවාර්යෙන්ම ඔප්සෝයෝ කියන කැලල තියෙනවාම තමයි. ඒක පොඩි ට්‍රික් එකක්. ජොනන් කන් කබන් හනා බක්කේ ඔප්සෝයෝ. මට ලොකු බෑග් එකක් හැර තවත් නොමැත. ඒ කියන්නේ මට එකයි තියෙන්නේ එතනින් එහාට තවත් නැහැ. හරිනේ. එකක් හැර තවත් නොමැත. එහෙම තේරුමක් තමයි තියෙන්නේ. එකක් විතරයි තියෙන්නේ බක්කේ. හැර තේරුම හැර. ඔප්සෝයෝ කියන්නේ නොමැත. එතකොට හැර නොමැත තමයි ග්‍රැමර් එකේ තේරුම. බක්කේ ඔප්සෝයෝ බැඳි වචන. හරිනේ. එතකොට මට ලොකු බෑග් එකක් හැර තවත් නැහැ. මට ලොකු බෑග් එකක් හැර තවත් නැහැ. එකයි තියෙන්නේ. අන්න එහෙම අදහසක් තමයි ඔකේ තියෙන්නේ. උත්තරේ 2. හරි. 19 그 영화가 히스타나 보고 싶어요. කියන්නේ ඒ. 영화가 කියන්නේ ෆිල්ම් එක. ඒ ෆිල්ම් එක 보고 싶어요 බලන්න කැමතියි බලන්න අවශ්‍යයි. ගෝෂිප්තා කියන ග්‍රැමර් එක කියලා දීලා තියෙනවා. මොකක් හරි දෙයක් කරන්න අවශ්‍යයි කිරීමට කැමති. එහෙම. 그 영화가 ඒ ෆිල්ම් එක හිස්තනක් බලන්න අවශ්‍යයි බලන්න කැමති. එහෙම. බලන්න. පළවෙනි එකේ තියෙනවා චේමිස්සෝසෝ මෙන්න වචනේ. විශේෂණ පදයක් ඇවිල්ලා තියෙන්නේ. චේමිත්තා කියන්නේ විනෝද ජනකයි කියන වචනේ. විනෝද ජනකයි. මේ වචනේ ඇඩ්ජෙක්ටිව් එකක් විශේෂණ පදයක්. එතකොට මේකට තමයි මේ ග්‍රැමර් ඇඩ් වෙලා තියෙන්නේ. බලන්න. පළවෙනි එකේ අර මං කිව්වේ ආස්තෝ ආසෝසෝ හේසෝ. මේ ආසෝසෝ හේසෝ කියන වචනේ විශේෂණ පදයකට આવොත් නිසා කියන තේරුම තමයි එන්නේ. හරිනේ. කලින් අර ක්‍රියාපදවලදී අපි ගත්තා මේ කරලා කියන අදහස. එතකොට ස්වරූප දෙකයි විශේෂණයක් එක්ක આવොත් සාමාන්‍යයෙන් මොකක් හරි දෙයකට හේතුවක් තමයි ප්‍රකාශ කරන්නේ. මම ඒක කියලා දෙන්නම්. ආසෝසෝ හේසෝ. දැන් මෙතන නිසා කියන අර්ථය තමයි එන්නේ. මොකද මේක විශේෂණයක් නේ චේමිත්තා කියන එක. එතකොට චේමිස්සෝසෝ කියන්නේ විනෝද ජනක නිසා අර හේතුවක් පෙන්වන කතන්දරෙත් කියලා දෙන්නම්. බලන්න දෙවෙනි උත්තරේ මොකක්ද තියෙන්නේ කියලා. චේමි ඉච්චිමන් චේමි ඉච්චිමන්. දැන් මේ ග්‍රැමර් එකක් දන්නවා. ජිමන් කියන්නේ නමුත් නෙගටිව් ෆෝම් එකක් නමුත්. ඒතකොට නෙගටිව් කියන්නේ මෙහෙමයි. නෙගටිව් නෙමෙයි මෙතන විරුද්ධාර්ථ දෙන්නේ. මේක මෙහෙම නමුත් අර මෙහෙමයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස්. සෝරි නෙගටිව් ෆෝම් එකක් නෙමෙයි ප්‍රතිවිරුද්ධයි. හරිනේ.
චේමි ඉජ්ජිමන් කියන විනෝදජනක නමුත් තේරුම. චේමි ඉන්නන් චේමිත්තා කියන විනෝදජනකයි මේ නන් කියන එකාම න කියන අදහස එන්නේ. න කියන අදහස. එතකොට විනෝදජනක එහෙමයි එන්නේ. චේමින්න විනෝදජනක එහෙමයි. චේමිත්කෝ විනෝදජනක අතර ගෝ කියන ක්‍රමයක විශේෂණයක් එක්ක ඇවිල්ලා තිනවා තේරුම අතර. දැන් මේ ගෝ කියන එකත් ආසෝසෝ කියන එකත් අර කලින් කියලා දුන්නා ක්‍රියාවකට આવොත් ගෝ කියන එක සාමාන්‍යයෙන් කරලා ආසෝසෝ ඒසෝ එකේ තේරුමට සමානයි. මේ වගේ විශේෂණයක් එක්ක આવොත් අතර චේමිත් ගෝ විනෝදජනක අතර අන්න එහෙම. හරිනේ. දැන් මෙතන බලන්න උත්තරේ 1 그 영화가 재밌어서 보고 싶어요. ඒ ෆිල්ම් එක විනෝදජනක නිසා බලන්න කැමති. ආ දැන් මෙතන අර හේතුව ප්‍රකාශ කරන කතන්දරේ බලන්න. මෙතන අන්තිමට දෙන පෝගෝෂිපෝයෝ බලන්න කැමති. ඇයි බලන්න කැමති? බලන්න කැමති එකට හේතුව තමා මෙන්න මේ ආසෝසෝ ග්‍රැමර් එක දාලා පෙන්වන්නේ. විනෝදජනක හින්දානේ බලන්නේ. එතකොට හේතුව තමා විනෝදජනක වීම. විනෝදජනකයි කියන හේතුව නිසා තමයි ඒ ෆිල්ම් එක බලන්න කැමති. ෆිල්ම් එක බලන්න කැමති එකට හේතුව තමා මෙන්න මේ ආසෝසෝ හේසෝ ග්‍රැමර් එක දාලා පෙන්වන්නේ. තේරුණානේ ඒක ක්‍රම එක යුස් වෙන විදිය. හරි. මේ තියෙන ග්‍රැම එක ආසෝසෝ හේසෝ චේමිස්සෝසෝ. එතකොට විශේෂණ පදයකට આવොත් මේ විදියට ආසෝසෝ හේසෝ එක නිසා කියන තේරුම දාලා බලන්න ගැලපෙනවා. ඒ ෆිල්ම් එක විනෝදජනක නිසා බලන්න කැමති. දැන් මේව ඕනේ නැහැනේ දන්නවනේ ඔක්කොම තේරුම් ටික. එතකොට ඒකට උත්තරේ 1. අන්තිම ප්‍රශ්නේ බලන්න. 내일 외국에서 친구가 와요. 그래서 공항에 있다nak. neil කියන්නේ හෙට වේගුක්කේසෝ වේගුක් කියන්නේ විදේශීය රටවල් විදේශීය ඒසෝ කියන්නේ සිට හෙට විදේශීයක සිට චිංගුගා වායෝ චිංගුගා යාළුවා එනවා හෙට විදේශ රටක ඉඳන් යාළුවා එනවා විදේශ රටක සිට යාළුවා එනවා කරේසෝ කියන්නේ ඒ නිසා කොන්හංගේ එයාපෝට් එකට ගුවන්තොටුපළට හිස්තැනක් තියෙනවා උත්තර 4 ගත්තම කදා කියන වචනේ ග්‍රැමර් 4ක් එකතු වෙලා තියෙන්නේ. ග්‍රැමර් 4ම කලින් ප්‍රශ්නවලදී කියලා දුන්නා. ඒ හින්දා මෙතනදී තේරුම් ටික විතරක් කිව්වම ඇති. ග්‍රැමර් ටික දන්නවනේ. කස්සෝයෝ කස්සෝයෝ කියන්නේ ගියා. කදා කියන්නේ යනවා නම් කස්සෝයෝ කියන්නේ ගියා අතීත කාලෙ. එතකොට ඒක ගන්න බෑනේ. මොකද මෙතන නීල් කියන පොයින්ට් එක තියෙනවා. අනාගත කාල හෙට වෙන්න තියෙන දෙයක්. ඒ හින්දා මේක අතීත කාල ස්වරූපෙන් දක්වන්න බෑ. දෙකේ තියෙන්නේ කගෝ ඉස්සෝයෝ යමින් ඉන්නවා. ඒකට ප්‍රසන්ට් ටෙන්ස් එකකින් වර්තමාන කාලේ. මෙතන හෙට කරන දෙයක් හින්දා මේක අද මේ මොහොතේ කරන දෙයක් විදියට ගන්න බෑ. යමින් ඉන්නවා කියන එක සෙට් නෑ. තුනේ තියෙන්නේ කායා හේයෝ යා යුතුයි. යා යුතුයි. ඒක ගැලපෙනවනේ. හතරත් බලමු. කජියනායෝ යන්නේ නැහැ. කජියනායෝ යන්නේ නැහැ. ඒක කොහොමත් ගැලපෙන්නේ නැහැ. එතකොට උත්තරේ 3. නෙයිල් වේගුක්කේසෝ චිංගුගාවායෝ කරේසෝ කොංගන් ඒ කායා හේයෝ හෙට විදේශීය රටක සිට යාළුවෝ එනවා. ඒ හින්දා එයාපෝට් එකට යා යුතුයි. එතකොට ආන්සර් එක 3. ඉතින් ওই විදිහට තමයි පළවෙනි MCQ ප්‍රශ්න 20 හැදෙන්නේ. උත්තර ටිකත් එක්ක හරියටම ওই විදිහට තමයි හැදෙන්නේ.